නුගේගොඩ රැස්වීම හොඳට සෙනගැවිලි හිටියා. 1500 2000 3000 5000 අපි හිතුව 5000ක් ආවා කියලා. ලංකාව රටට ලෝකෙට ණයයි ට්‍රිලියන 30කට වැඩිය. එක පුජ්‍යලයක් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් ණය වෙලා තියෙනවා. 5000ක් ආවනම් ලක්ෂ 15 5000 කලි කරලා බැලුවම කීයක් විතර ඇද්ද? කෝටි 750ක් විතර. ඔය ආපු එක එකක්වත් ගත්තු ණය නෙමෙයි හොඳේ. ඉස්සරහා වාල්ලා හිටපු ඔය දේශපාලකයෝ අත්ත උස්සලා ණයට ඔයාලා ගෙවන්න තියෙන එක්කෙනා ලක්ෂ 15කට වැඩිය. ලංකාව රටට ලෝකෙට ණය කරපු ඔය දේශපාලක වෙනුවෙන් තමයි ඔයාලා ආවේ හොඳේ. හිතන්න ඕන කාරණාව නම් අපි අවුරුදු 78 තිස්සේ අපි දුප්පත් වෙලා ඉන්නේ. අපේ දේශපාලකයෝ කවදාවත් රට ගැන හිතුවේ නැති දේශපාලකයෝ ටිකක් අපේ රටේ හිටියේ. ඒක නිසා අපේ රට දුප්පත් වුණා, වෙන රටවල් පොහොසත් වුණා. ජපාන 1945 නැත්තර නැති වෙන්න ගහලා යටත් විදිහක් කරගන්න ඇමරිකාව. ජපාන නිදහස ලබන්නේ 1952. ලංකාව 1948 නිදහස ලබන්නේ. ජපානයේ නිදහස ලබනකොට කිසි දෙයක් නැහැ. ඒකට දෙවනි ලෝක යුද්ධ නිසා නැත්තර නැති වෙලා. අදටත් හිරෝෂිමා වල මිනිස්සු ඉපදෙන්නේ නැහැ, මැරෙනවා. ඒ තරම් නතර නැති වෙන ගහපු රටක්. මුකුත් ඉතුරු වෙලා තිබුණේ නැහැ. අද වෙනකොට ජපානයේ ජනගහනය මිලියන 123ක්. අපේ රටේ මිලියන 22යි. ලෝකේ දියුණුම රටක්. ලෝකේ අනිත් රටවල් වල රස්සාවල් දෙන රටක්. අපිටත් වඩා අවුරුදු 4කට පස්සේ තමයි නිදහස ලැබුවේ. ලංකාව නිදහස ලැබනකොට මහා බාණ්ඩාගාර සල්ලි තිබුණා. රේල් පාරවල් හදලා තේවතු රබර් වතු කුරුඳු වතු වවලා තියෙද්දිත් තමයි ලංකාවට නිදහස හම්බුනේ. ඒත් අපේ රට අද වෙනකොට ලෝකේ හිඟා කරන රටක්. ඉන්දියාව අපිට අවුරුද්දකට කලින් නිදහස ලැබුවේ. මේ වෙනකොට බිලියන 1.5 ජනගහන ඉන්නවා. ඉතින් වශයෙන් කතා කරන භාෂා 22ක් තියෙන. ඊට අමතරව ආගම් 9ක් අදහනවා. ඉන්දියාවේ ජාති ආගම් ප්‍රශ්න නැහැ. මිනිස්සු මරා ගන්න නැහැ. දේශපාලකයෝ ජාති ආගම් කොටවල රැස්වීම වල කතා කරන්නේ නැහැ. ඇයි අපේ රටේ විතරක්? ඒ රටවල වල නායකයෝ රට ගැන හිතුවා. රටේ අනාගතය ගැන හිතුවා. දරුවන්ගේ අනාගතය ගැන හිතුවා. ඒක හන්දා ඒ රටවල් දියුණුණා. අපේ රටේ නායකයෝ දේශපාලනය කරා බලේ විතර රැක ගන්න ගලෝ විසක් රටට දෙයක් කරන්න, රටේ ජනතාවට දෙයක් කරන්න, දරු පරපුර අනාගතයක් හදන්න හිතුවේ නැහැ. අපි නිදහස ලැබනකොට හොඳ ආර්ථික මට්ටමට පිච්ච රටක්. පළවෙනි IMF ණය ගන්න 1965. ඉතින් ඉඳන් අද වෙනකන් අපි 17 වතාවකට වැඩිය ගිහිලා තියෙනවා IMF එකට. ඔයාලා නුගේගොඩට හුරේ දාගෙන ගිහිල්ලා කෑ ගහපු දේශපාලකයෝන්ගේ තාත්තලා පුත්තලා සීයලා ඊට පස්සේ මේ අලුත් පරම්පරාව මේ ඔක්කොම එකතු වෙලා කාපු රට කවුද උතන හිටපු දේශපාලකයෝ? හැම පක්ෂයකමටම හැම ආණ්ඩුවකම ඇමතිකම් දරපුවුන් උතන හිටියා. අවුරුදු ගාණක් එකතුවට පාර්ලිමේන්තු කිපුවුන් උතන හිටියා. ගේන හැම ව්‍යවස්ථාවකටම අත උස්සපුවුන් උතන හිටියා. හැම කැබිනට් පත්‍රිකාවටම කිසිම හේතුවක් බලන්න නැතුව කිසිම ඇයි මේක ගෙනාවේ, මොකද රට තියෙන වාසිය, මොකද මහජනතාව තියෙන වාසිය, මේකෙන් තියෙන ආවාසය මොනවද කිසි දෙයක් බැලුවේ නැහැ. කවුද කැබිනට් පත්‍රිකාවක් දාන්නේ? ඒක රට උසලා ඡන්දේ දීලා ඒක අනුමත කළා. එහෙම මිනිස්සු තමයි උතන ඇවිල්ලා හිටියේ. එළිය රඹුක් කැල්ල ලංකාවේ බෙහෙත් තියෙද්දි බෙහෙත් නැහැ කියලා බෙහෙත් ගෙන්නන්න කැබිනට් අනුමැතිය ඉල්ලුවාම ඒක රට උස්සපෙව්. ඒ බෙහෙත් ගෙනහල්ලා මිනිස්සු ගැස්සන්ද වෙලා මිනිස්සු මැරිලා වෙලා ඒකට විශ්වාස බංගිනාවක්. ඒ විශ්වාස බංගිනොත් ඒ රඹුක් කැලට පක්ෂපාතීව ඡන්ද අත උස්සපෙව් උතන හිටියා. ඔතෙන්ට රැස්තිරි මනකට ඔබලා කවුරුවත් ඒව ගැන හිතුවේ නැහැනේ. කවුද ඇවිල්ලා හිටියේ? ලස්මන් යාපා අබේවර්ධන. හැම ආණ්ඩුවකම කැබිනට් ඇමති. රටට කරපු දෙයක් තියෙනවා, රටට කරපු දෙයක් නැහැ. රාජිත සේනාරත් රටට කරපු දෙයක් තියෙනවා, හැම ආණ්ඩුවක කැබිනට් ඇමති. GLP හැම ආණ්ඩුවක කැබිනට් ඇමති. නිමල් සිරිපාද සිල්වා ජපානයේ කම්පැනි එකකින් පගාව අරගෙන අහුවෙලා ඇමතිකමින් අයින් කරපු එකෙක්. තුමින්ද දිසානායක රජයේ බිල්ඩින් තියෙද්දි සබීතක බිල්ඩිම කුෂිකර්ම අමාත්‍යාංශයට අරගෙන මාසෙට කෝටි 5 ගාණක් ගෙවපු එකෙක්. අර රත්තරන් තුවක්කුව තියන් ඉඳලා අහුනේ. ඔතන හිටපු හැම එකම අවුරුදු ගණන් පාර්ලිමේන්තු ගිහිල්ලා ආගම වාදේ වපුරලා මිනිස්සු කොටවලා මරාපු එවුන් වෙනුවෙන් උඹලා ගිහිල්ලා හුරේ දානවා. මහින්දානන්ද අලුත් ජපගේ නවීන දිසානාගේ හිරේ ගිහිල්ලා තියෙනවා අවුරුදු 25කට. බිලියන 30ක් හොරකම් කළා කැරම් බෝඩ් ගහලා මිනිස්සුන්ට බෙදලා. කෝටි 3යි. මහින්දානන්දලා හොරකම් කරලා තියෙන කෝටි 3යිද? නෑ ප්‍රකෝටි ගණන් හොරකම් කරලා තියෙනවා. හැබැයි අහු වෙලා නෑ. මහින්දානන්ද 1400 පඩියට වැඩ කරු මිනිස්සෙක්. චන්දිලලා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මේ වෙනකොට පිට රටවල් වල ගෙවල් තියෙනවා, කොළඹ තියෙනවා, නුවර තියෙනවා, නුවර එළිය තියෙනවා, ගම්පොළ තියෙනවා, ව්‍යාපාර තියෙනවා, ඩියුටි ෆ්‍රී එකේ ෂොප් තියෙනවා. රස්සාවක් කරලා හම්බ කළාද? ආපුදලෙන් ආපුද නෑ. ඔයාලගේ අපේ සල්ලි. පාර්ලිමේන්තුව යනවා, කැබිනට් පත්‍රිකාව පාස් කර ගන්නවා, ප්‍රොජෙක්ට් එකක් ගන්නවා, සල්ලි හම්බ කර ගන්නවා. හෙට මේ ආණ්ඩුව පෙරළුනොත් ඔය විපක්ෂින් කවුරු ජනාධිපතිලා ආණ්ඩුව පිටේවත් අවුරුද්දක් යන කලින් මහින්දානන්දත් එම නිදහස් වෙනවා. ඊළඟ චන්ද්‍රේ පාර්ලිමේන්තුව එනවා. ඒ වෙනුවෙන් තමයි ඔයාලා ගිහිල්ලා හුරේ දැම්මේ. ඔතන කවුරුත් හිටියේ නෑ. ඔයාලා අප වෙනුවෙන් අනාගතයක් හදාපු. මෙච්චර පොඩි රටක ಜಾති ආගම් ප්‍රශ්න ඇති වෙන, ජනවර්ගවල ප්‍රශ්න ඇති වෙන්න මොකද්ද මූලිකව බලපාලා තියෙන්නේ? දේශපාලකයන්ගේ ආකල්ප, දේශපාලන හැසිරෙන විදිය.
උන් රට ගැන හිතුවේ නෑ, රටට දෙයක් කරේ නෑ, රටේ දරුවන්ගේ අනාගතය ගැන හිතුවේ නෑ, අධ්‍යාපනයක් ගැන හිතුවේ නෑ. ඔච්චරටම රට ගැන කැක්කමක් තියෙනවනම් ඔය ආපු පක්ෂ ඔක්කොටම එකතු වෙලා එක පක්ෂයක් හදාගෙන එකකට එක අරමුණකින් ඡන්ද ඉල්ලන්න කියන්නකො. කවුරුදාවත් ඉල්ලන්නේ නෑ. නාමල් බලන්නේ නාමල්ගේ ප්‍රතිරූපයකට නගාගෙන නාමල් ජනාධිපති වෙන්න. හරින් හදන්නේ හරින් ජනාධිපති වෙන්න. සජිත් බලන්නේ සජිත් ජනාධිපති වෙන්න. ගම්මන් පිළ බලන්න කාගේ හරි පක්ෂයකට ගිහිලා කැබිනට් ඇමතිකමක් ගන්න. ආස්කු පහර සිද්ධ කරේ රාජපක්ෂලා කියපු හරින් අද නාමල්ට කියන වේදිකාවේ කුමාරයා කියලා. කවුද හොරා? මහින්ද හොරා කියවනුත් ඔතන හිටියා. කවුද හොරා? රනිල් හොරා කියවනුත් ඔතන හිටියා. ඔය දෙපැත්තටම කඩේ කියපු උඹලා කියන එකට කවුරු මොකක් කිව්වත් කෑ ගහලා උඩ පැන්න. රට ගැන හිතලාද? දරුවන්ගේ අනාගතය ගැන හිතලාද? නෑ. ඔතන ඉන්න දේශපාලකයන්ට අනාගතයක් හදලා දෙන්න, පාර්ලිමේන්තුවේ පාර හදලා දෙන්න. ආයිමත් පාරක් ඇමතිකම් දරන්න. දැන්ලා පරම්පරා ගානක් අපේ මිනිස්සු අපි ගැන රට ගැන හිතන්නේ නැතුව දේශපාලකයෝ ගැන හිතලා වහල්ලු විදියට වැඩ කරපු නිසා අපේ රට කලාපේ දුප්පත්ම රට බවට පත් කරලා තියෙන දේශපාලකයෝ. ඒකේ ප්‍රතිඵලයක් විදියට අපි රටට ලෝකෙට එක පුජ්‍යලයක් ලක්ෂ 15කට වැඩි ණය වෙලා තියෙනවා. ඒ වැරද්ද ආයෙමත් අපි කරොත් වෙන්නේ අපි මැරෙනකොට කෝටි ගානක ණයකාරයෙක් කියලා අපි මැරිලා යන්නේ. අපි නොගත්තු ණයකට, අපි නොවිඳපු ජීවිතයකට අපි රටට ලෝකෙට ණයකාරයෙක් කියලා මැරිලා යනවා. මේක හදන්න පුළුවන් උඹලට අපිටම විතරයි. තේරුම් ගනි.